මගේ යාළුවන්ට ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. සති 2ක නිවාඩුවකට පස්සේ අද ආයෙමත් කැම්පස් එකට යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද ඉඳන් යුද්ධේ පටන් ගත්තා. ලේසි පාසු දුරකටද දෙවියනේ මම මේ යන්නේ. මට මතක විදියට අපේ ගෙදර ඉඳන් යාපනේට කිලෝමීටර් 380කට වැඩි මිසක් අඩු නම් නෑ. අපි බස් එකක් බුක් කරලා තියෙන්නේ. බස් එක ගන්න අපිට යන්න ඕනේ මීගමුවට. හරියටම උදේ 9. අපි දෙන්නත් එක්කම උදේම නැගිටලා භාග්‍යවතුන් වහන්සේට මල් පහන් පූජා කරලා පුළුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙලා යන්න පිටත් වුණා. අපි මේ ලෝකෙට එද්දි අරගෙන එන්නේ අපේ අම්මගේ තාත්තගේ ආදරේ විතරයිනේ. ඒ ඇරුණම අපිට මොනාම හරි දෙයක් ලබා ගන්න ඕනේ නම් අපිට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්නම වෙනවා. සමහර විට ඒක අපි හිතනවටත් වඩා අපේ මුළු ජීවිතේම වෙනස් කරන ගොඩාක් ලොකු කැපකිරීමක් වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් අපිට ගොඩාක් කාලය වෙන් කරන්න වෙයි, ගොඩාක් මහන්සි වෙන්න වෙයි, අපේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා ඉන්න වෙයි. ඒත් මට හොඳටම විශ්වාසයි අපි ඒ කරන කැපකිරීම වෙනුවෙන් අවසාන ප්‍රතිඵලය අපේ ජීවිතේ ගොඩාක්ම ලස්සන සුන්දර කරනවාමයි කියලා. ඇතුගල විහිර වඳින ඇතු කඳලිහිනි රෑ. ඇතුගල විහිර වඳින ඇතු කඳලිහිනි රෑ. නුඹ ගැන කියන වචන උහුලා ගන්න බැරුව ඇතු කඳ විහිර මළුවේ මේ මම මැරි කරාට පස්සේ හස්බන්ඩ් නැතුව ජැෆ්නා යන පළවෙනි පාර නෙමෙයිනේ. ඒත් අනේ මට හැමදාම කැම්පස් එකේ ඉඳන් ගෙදර ඇවිත් ආපහු යද්දි දරා ගන්න අමාරු මහා ලොකු දුකක් තනිකමක් දැනෙනවා. ඒක වචන වලින් කියාගන්න හරිම අමාරු හැඟීමක්. නොපෙන්නුවට නොකියුවට ඒක මගේ මහත්තයාටත් ඒ විදිහටම දැනෙනවා ඇති. එයා දන්නවා මම පොඩි දෙයකටත් හරියට හිතනවා දුක් වෙනවා කියලා. අන්න ඒ හින්දාමයි ඔයා ඉක්මනට එනවනේ, පුළුවන් හැම වෙලාවෙම කතා කරන්න, වීඩියෝ කෝල් ගන්න කියලා හැම වෙලාවෙම මගේ හිත හදන්න උත්සාහ කරන්නේ. ඇත්තටම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් එයාලගේ දරුවෝ ගැන, එයාලගේ පරිස්සම ගැන හිතනවා වගේ, එයාලට හොඳට උගන්නන එක ගැන හිතනවා වගේ. මැරි කරලා හිටියා වුණත් මගේ මහත්තයාත් මං වෙනුවෙන්, මගේ ඉගෙනීම වෙනුවෙන් වචන වලින් කියන්න බැරි තරම් අසීමාන්තික කැපකිරීම කරන කෙනෙක්. ඒ වගේ මහත්තයෙක් ලබන්න මම ගොඩාක් පින් කරලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. කතාවෙන් කතාව පුත්තල මාරියටත් ආවා. මේ වෙද්දි නම් මට ගොඩාක් බඩගිනි. ගෙදරින් එද්දි අම්මා කෑම එකක් හදලා දුන්න මගදී කන්න කියලා. බස් එක කන්න නවත්තන්නේ සාලිය වැවහරියෙන්. එතනිනුත් මම රෝල්ස් දෙකක් ගත්තා. ඒක නම් මාරම රසයි, මාරම ක්‍රිස්පියට තිබුණා. දැන් නම් මම මගේ ගමනාන්තයට ගොඩාක් ලං වෙලා ඉන්නේ. බලන්නකො වෙලාව 5ත් පහ වෙලා. දැන් නම් ඇත්තටම හරිම අමාරුයි. ඔන්න ඉතින් 5:00 විතර වෙද්දි මම යාල්පාණමට ගොඩ බැස්සා. මේ තියෙන්නේ මං ආපු බස් එක. එහෙනම් අදට vlog එක ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.